Sri Lanka. You know, Putin said Donald Trump is a genius. Politics is more than chess. සරේ දිනන්න ඕන දිනිල්ලත් හොඳද? ජාත්‍යන්තර මූල්‍යරමුදල විල අපි ගොඩ ගනි. ලෝක බැංකුවක් ඇවිල්ලා ගොඩ ගනි. එහෙම වෙන්නේ නැහැ. As Gota protests against the Rajapaksa-led government near the AI may be used to create terrible new viruses, horrendous lethal weapons. police adhikari Shani Abhishek ලසන්ත වික්‍රමතුංග වෙදිකබා ගත්තනේ. දිනය 2005 දෙසැම්බර් මාස 22 වන දින. ස්ථානය ගාලු මෝදර යුද හමුදා මූලස්ථානය. අභිනව හමුදාපති ලෙස පත් වූ සරත් පොන්සේකාට කාර්යබහුල දිනයකි. එදින හමුදාපති හමුවීමට අවශ්‍යයි කියමින් සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් හමුදා මූලස්ථානයට පැමිණ සිටියේය. කෙසේ වුවද එදින හමුදාපතිවරයා හමුවීමට අදාළ නම් ලැයිස්තුවේ යටකී පුද්ගලයාගේ නම නොමැති විය. කරුණු එසේ හේයින් හමුදා මූලස්ථානය ඇතුළට යාමට ඔහුට ඉඩ නොලැබුණි. සිවිල් පුද්ගලයා ප්‍රධාන ආරක්ෂක මැදිරියේ රාජකාරී කළ හමුදා නිලධාරීන්ට බැන වැදුණි. තමා ජනපති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් බව කියමින් තග දැම්මේය. ආගන්තුකයා මොන තග දැම්මත් ඔහුට හමුදාපති වෙත යාමට ඉඩ ලැබුණේ නැත. රූපයෙන් සහ හැසිරීමෙන් පිස්සු පිහාට්ටෙක්සේ දිස් වූ සිවිල් පුද්ගලයා සමග වාද කිරීමටද හමුදාව ගියේ නැත. ටික වේලාවකින් තොපිට මං හොඳ පාඩමක් උගන්වනවා යයි කියමින් සිවිල් පුද්ගලයා Tamanගේ ජංගම දුරකථනයෙන් කිසිවෙකුට කතා කළේය. Tamanට හමුදාපති හමුවීමට ඉඩ නොදුන් බව කියමින් ඔහු දුරකථනයේ අනෙක් පස සිටි පුද්ගලයාට කනපින්දම් කීවේය. ගත වූයේ නිමේෂයකි. හැකි ඉක්මනින් සිවිල් පුද්ගලයා හමුදාපති වෙත යවන ලෙස පොන්සේකාගේ PSO ආරක්ෂක මැදිරියට උපදෙස් දුන්නේය. සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයා හමුදාපති පොන්සේකා වෙත ගියේය. Taman ඇතුළට නොගැනීම සම්බන්ධයෙන් ඔහු හමුදාපති පොන්සේකා හමුවේද දොස් මුරයක් තිබ්බේය. පොන්සේකා දකුණේ භාෂාව දමා සිවිල් පුද්ගලයා කෙසේ හෝ අස්වසාලීය. එදින සවස මුරපොළ නිලධාරීන් කැඳ වූ සරත් පොන්සේකා ඇයි තමුසලා අරයකාට එන්න දුන්නේ නැත්තේ යයි දෝෂාරෝපණයක් කළේය. හමුදා නියෝග නිසි අයුරින් ක්‍රියාත්මක කරන නිලධාරීන්ට කිසි දිනක බැන නොවදින අයෙක් ලෙස පොන්සේකා ප්‍රචලිතව සිටියද එදින ඔහුගේ හැසිරීම වෙනස් විය. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආරක්ෂක මැදිරිය නිලධාරීන්ද අඳුන් කුඳුන් වී සිටියහ. දරදඬු පොන්සේකා පවා කරකවා අතෑරිය එකී පුද්ගලයා නෙවිල් වන්නිආරච්චි නම් විය. නෙවිල් වන්නිආරච්චි යුද හමුදාවේ සිටි සෙබළෙකි. ඔහු වෘත්තියෙන් රියදුරෙකි. නෙවිල් මහින්දට හඳුන්වා දුන්නේ මේජර් ජනරාල් තිලක් පොන්නම්පෙරුම සහ ගෝඨාභය විසිනි. දේශපාලන වැඩවලට ගොට්ටන් අවශ්‍ය බැවින් මහින්දද එක පයින්ම නෙවිල් පිළිගත්තේය. මහින්ද ජනපති වූ විගස නෙවිල් තම ආරක්ෂක අංශයට අනුයුක්ත කළේය. මහින්ද ඔහුට අතේ ගසන පටි දෙක වෙනුවට පටි තුනක්ම දුන්නේය. එනම් නෙවිල් කෝප්‍රල් නිලයේ සිට සාජන් නිලයට උසස් කළේය. නමුත් නෙවිල් නම් කිසි දිනක හමුදා ඇඳුම් ඇන්දේ නැත. නෙවිල් මහින්දගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කළද සට්ටැවි සේවය මිස ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සුදුසුකමක් ඔහු සතුව නොවනි. මහින්ද සෙවනේ කාලය ගත වෙත්ම නෙවිල්ට අතේ ගසන පටි වෙනුවට කරේ ගසන තරු අවශ්‍ය විය. එනම් හමුදාවේ සාජන් නිලයක් දරූ නෙවිල්ට අධිකාරිලත් නිලධාරියෙකු ලෙස උසස් වීමට අවශ්‍ය විය. හමුදාවේ සෙසු නිලයක සිට අධිකාරිලත් නිලයකට පත්වීම දුෂ්කර ප්‍රයාණයකි. අධිකාරිලත් නිලයක් ලැබීමට නම් සෙසු නිලයක් දරන තැනැත්තා අති විශිෂ්ට කුසලතා පෙන්විය යුතුය. කැඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණුවක් ලැබිය යුතුය. කඩු සරප හැදෑරිය යුතුය. තව බොහෝ කඩයින් පසු කළ යුතුය. පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව අදාළ පුද්ගලයා දෙවන ලුතිනන් ධූරයේ පිහිටවනු ලබයි. කෙසේ වුවද සේනාධිනායක මහින්ද නෙවිල්ගේ සට්ටැවි සේවය සලකා ඔහු කෙලින්ම ලුතිනන් ධූරයේ පිහිටවනු ලැබීය. ඉන් නොනැවතුණු සේනාධිනායක මහින්ද නෙවිල්ට තවදුරටත් අනීතික ලෙස උසස් වීම් දුන්නේය. උතුරු නැගෙනහිර ක්‍රියාන්විත සේවයේ නියුතු සොල්දාදුවන් උසස් වීම් නොමැතිව සුසුම් ලන විට මැද මුලන සට්ටැවි සේවය කළ නෙවිල්ට ඩබල් ප්‍රමෝෂන් ලැබුණි. හමුදාවේ කපිතාන් ධූරයේ සිට මේජර් ධූරයට උසස් වීම සඳහා තරගකාරී විභාගයකට පෙනී සිටීම අනිවාර්ය වෙයි.
මෙහිදී විෂයපත ගණනාවක් ආවරණය කරන ප්‍රශ්නපත්තර 4කට පිළිතුරු සැපිය යුතුය. එපමණක් නොව යම් නිශ්චිත විෂයක් ගැඹුරින් හදාරා නිබන්ධනයක් සකස් කළ යුතු වෙයි. PowerPoint presentation එකක් කළ යුතු වෙයි. මේ සියල්ල කළ යුතු වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. කෙසේ වුවද සාජන් නෙවිල් 2012 දී මේජර් ධූරයට ඇන්දේය. ඉංග්‍රීසි වචන 5ක් ගලපාගත නොහැකි නෙවිල් මේජර් විභාගයේ ලියූ ආකාරය අදටද ප්‍රහෙලිකාවකි. මේක විශාල ප්‍රශ්නයක්. It's a big question. බොහෝ විට නෙවිල් මේජර් ධූරයට ආවේ නාමල් රාජපක්ෂ නීතිඥ ධූරයට ආ පාරෙන්ම විය හැකිය. පක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු තවත් 10 දෙනෙකු නීතිඥවරුන් ලෙස අද දිනේදී කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ දියුරුම් දුන්නා. මේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ තවත් මැති ඇමතුරුන් රැසක්ද එක්ව සිටියා. මේජර් නෙවිල්ගේ හමුදා පරිච්ඡේදයේ කූට තැන් බොහෝය. රාජපක්ෂ රෙජීමේ හමුදාව සහ පොලිසිය හසුරුවන එක් බලල් අතක් ලෙස නෙවිල් ක්‍රියාත්මක විය. හමුදාවේ සහ පොලිසියේ බඳවා ගැනීම, ස්ථානමාරු සහ උසස් වීම සම්බන්ධ තෝල්කයා වූයේ නෙවිල්ය. නෙවිල්ගේ භූමිකාව එපමණකට සීමා නොවුනි. පෞද්ගලික සහ දේශපාලන කාරණා මත රාජ්‍ය සේවකයන්ට දඬුවම් නිර්දේශ කරේද නෙවිල්ය. නෙවිල්ගේ අයුතු බලපෑම් නිසා සේවය හැරගිය පිරිස් අතර බ්‍රිගේඩියර්ලාද සිටියහ. නෙවිල් හමුදාවේ සහ පොලිසියේ සැපයුම් ක්‍රියාවලට ඉද මැදිහත් විය. නෙවිල් රාජ්‍ය ටෙන්ඩර් පටිපාටියේ අමුවේ උල්ලංඝනය කළේය. 2015 දී මහින්ද පරාජය වීමත් සමගම නෙවිල්ට මුදල් විශුද්ධිකරණ යටතේ නඩු වැටුණි. මගනැගම ව්‍යාපෘතියට දුන් ටිපර්, මගේ ප්‍රවාහන සඳහා යොදව බස් තරත, ඉඩම්, නිවාස, සංචාරක හෝටල් සහ ඉන්ධන පිරවුම්හල් ආදී වශයෙන් අයථා ලෙස රැස් කළ දේපල ලැයිස්තුවක් නෙවිල් සම්බන්ධයෙන් විය. නෙවිල් හා සැමැති මූල්‍ය ගිණුම් 47ක් විමර්ශනය කළ මූල්‍ය අපරාධ ඒකකය කොළඹ මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කළේය. ඒ අනුව මහින්දගේ ආරක්ෂක අංශයේ මේජර් නෙවිල් වන්නිආරච්චි, කපිතාන් තිස්ස විමලසේන සහ බ්‍රිගේඩියර් දමිත් රණසිංහ යන තිදෙනාට නඩු වැටුණි. අයථා ලෙස රැස් කළ දේපල, මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම, බියවැද්වීම් පිළිබඳ නඩු ඒ අතර විය. නෙවිල් 2015-16 කාලයේදී නඩු වලින් බේරීමට ඉඩම් 3ක්, ට්‍රැක්ටර් 5ක්, ලොරි 2ක් සහ බස් රථ 7ක් විකුණා තිබුණි. කෙසේ වුවද අවසානයේ දූෂණ සෙවූ මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානී රවි වෛද්‍යලංකාර රාජපක්ෂලාගේ සාක්කුවට වැටුණි. එම තත්ත්වය තුළ නෙවිල් විමර්ශන ආයතන වලට කොකා පෙන්වමින් අධිකරණ කටයුතු වලට බාධා කළේය. නෙවිල්ගේ වනචර මිලිටරි සැරියට ස්වර්ණමය යුගය උදා වූයේ 2019න් පසුවය. ගෝඨා ජනපති වීමත් සමගම නෙවිල් ලුතිනල් කර්නල් ධූරයට උසස් විය. තල වපුරා මුන් නෙලිය නොහැකි බවට කතාවක් ඇත. නෙවිල්ගේ නිර්දේශ මත රාජ්‍ය සේවය පිහිට වූ 99%ක් කාලයක් සමග මහා පරිමාණ පිළිල බවට පත්විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න ඊට හොඳම උදාහරණයකි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න පොලිසියට යොමු කළේ නෙවිල් විසිනි. මොහු උදෑසන වැඩ ආරම්භ කළේ කටගොන්නක් සුරාපානයෙනි. රාජකාරී කළේ බමන මතිනි. 2022 අරගල සමයේදී රබුක්කන වෙඩි තැබීමට අණ දුන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්නය. ගෝඨාභයට එරෙහි අරගලය තීව්‍ර වීමට රබුක්කන වෙඩි තැබීම මූලික විය. රබුක්කන වෙඩි තැබීම හේතුවෙන් අරගලයට ජාත්‍යන්තර අවධානය සහ අනුකම්පාව වැඩියෙන් ලැබුණි. ගෝඨාභයට ලංකට්ටුව වැලේ දමා දිවීමට සිදු වූයේ තම අපරාධ පරිච්ඡේදය නිසාම නොවේ. එවන් ඉරණමක් අත්වීමට නෙවිල් වැනි ත්‍රාඩයන්ගේ අලුගුත්තේරු වැඩද බලපෑවේය. 2024 අගභාගයේදී මෙරට ජනයා රටේ දිශානතිය වෙනස් කළේය. මාලිමාව බලයට පත්වීමත් සමගම දූෂිතයන්ට, හොරුන්ට, අපරාධකරුවන්ට නරක කලදසාවක් උදා විය. නෙවිල් වන්නිආරච්චි වැනි තක්කඩින්ට මාංචු වැටිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 2.5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන්. අදාළ ඉඩමේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂගෙන්ද එළඹෙන සිකුරාදා දිනේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. නෙවිල් වැනි තක්කඩි අච්චුකොට මහවුළු ගෙදරට දක්කන තෙක් මෙරට දේශප්‍රේමී ජනයා පුලපුලා බලා සිටී. මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ පිම්බීමේ දරුවෝ වෙලා මානසන්නට නෑ අපි ඉපදුනේ. දේශයේ ප්‍රේමයේ නාමයෙන් එන මුසාවාද ගැන සිරුර
දැන අපිසේ